හලෝ ඉතින් කට්ටිය මොකද වෙන්නේ? උන් අද තව සුපිරිම වීඩියෝ එකක් අරගෙන ඉතින් මේ මුලින්ම කියන වීඩියෝ එක පටන් ගන්නත් කලින් හැමෝටම බොහොම ස්තුතියි. උන් 1k ගහලා දිනවා කොල්ලෝ ටික දවසින් 1k ගහලා දුන්නා සබ්ලා 200ක් 150ක් විතර හිටියේ. ඉතින් මේ කොල්ලනේ මේ මාර හැපි ඉතින්. සුපිරි මාර හැපි මේ 1k ගැව්වා. thank you. ඉතින් අද අපි යම් මේ new play එකේ මේ කීමේ පින් ටික හදාගන්න. ඉතින් මේ කට්ටිය දාලා තිබ්බා මේක සුපිරි කියලා දාලා තිබ්බා. ඉතින් බෑඩ් කමෙන්ට් එකක් දෙයක් කොහොමත් එනවනේ. ඒකත් තිබ්බා. ඉතින් මේ තව කට්ටිය දාලා තිබ්බා මේ මේකේ කී මැපින් හරියට එන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. වීඩියෝ වෙන්න දාලානේ. දාලා බලමු. ඉතින් මේක හොඳ හන්දනේ කට්ටිය මේ සබ් කරේ. ඉතින් මම මේක බලමු උඩරිම ලයිට් කරලා තියෙන්නේ කොල්ලනේ මේ BlueStack 4 එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මේ 4 එක ගේම් එකත් එක්ක මේ වැඩ කරද්දී FPS 60 ලොක් කරලා තියෙන්නේ. මම බැලුවා මම FPS 550ක් දාලා තින්නේ ඒක අන්ලොක් වෙන්නේ නැහැ. ඉතින් මේ සුවිරි ඉතින් මේ channel එක 1k ගැව්වා. thank you set එකටම. ඉතින් මට තමයි දැන් අද channel එකත් 1k ගහලා පොඩි අවුලක් වුණා. අවුලක් කියන්නේ මම ඒක කියන්නම්. මේ මරම අවුලක් වුණේ. ඉතින් අපි මේක ඉස්සෙල්ලාම ඕපන් කරගමු. ඉතින් ගොල්ලනේ මේකේ මම මේ ඇඩ් එහෙම අයින් කරලා RAM එකේ තුලන විදිහ තමයි මේ වැඩේ කරේ. හරිද? ඉතින් මට මේක මේ කට්ටි දාලා තිබ්බා ලැග් වෙනවා යරකයි මේකයි කියලා ගොඩක් කට්ටි දාලා තිබ්බා හොඳයි සුපිරි කියලා. ඉතින් අර ලැග් වෙනවයි කියපු කට්ටියට මේ මම බැලුවා මේ Android දැන් මේ තියෙන 7.1 එකෙන් Nougat version එක. හරිද? Nougat version එක නැතුව Lollipop version එක කියන්නේ Android 5.1 ද කොහෙද? ඔව් ඒක මේ ඒකෙන් එමුලේටර් මොඩිෆයි කරලා දෙන්න කියලා බැලුවේ. බලලා මම ඉන්නකෝ විස්තරය කියන්නේ. බලලා මම ඉතින් මේ දැන් මේකනේ මේක සුපිරියට වැඩ. හරිද? බලලා මම මෙන්න මේකේ. යාර මම ගිහිම පෙන්නන්න. මේකේ මෙන්න තියෙන Lollipop version එක. හරිද? මේක මේ මම ඩවුන්ලෝඩ් කරගත්තේ මේක මොඩිෆයි කරලා නම් මම මුකුත් නැතුව කෙලින්ම ගිහිල්ලා ගේම් එක ලොග් වුණා විතරයි මේකේ. හරිද? ඔයාලට මේකේ version එක BlueStack version එක පෙන්නන්න. මේ තියෙන්නේ. ඉන්න මේ version එක. හරිද? ඉතින් මේකේ මම මේක ඩවුන්ලෝඩ් කරා. ඉන්ස්ටෝල් කරා. ගේම් එක ඩවුන්ලෝඩ් කරා Play Store එකෙන්ම ලොග් වුණා. හරිද? ලොග් වුණා විතරයි. ලොග් වුණා විතරයි ඔයාලට මම වැඩේ පෙන්නන්න. ලොග් වුණා විතරයි. දැන් මේක ඇවිල්ලා මේ new play එක මේක සුපිරියට වැඩනේ මේක. මේක මම සතියක් විතර ප්ලේ කරලා බලලා තමයි ඔයාලට දුන්නේ ආයේ මේ ඒ වගේ මේ බෑන්ඩ් වෙනා නම් මනම් සීන් දින ඒවා දෙන්නේ නැහනේ කොල්ලොන්ට. ඊට පස්සේ ඉතින් මේම තමයි වැඩේ වුනේ. ඊට පස්සේ මම දැන් අරගෙන ලොග් වුණා. හරිද? දැන් මම ඒකේ ලොග් වුණා. හරිද? දැන් මේකනේ මේක මම දැන් මේ ඔයාලට පෙන්නන්න මේකට මේ ලොග් ගලා පෙන්නන්නේ මට වෙච්ච වැඩේ. මෙන්න මෙහෙම ලොග් වුණා විතරයි. නේ ඉතින් මගේ ඔරිජිනල් account එක ලොග් වුණා. ඔරිජිනල් account එකටම ලොග් වුණා. බොරු කියන්න ඕනේ නැහනේ. ඔන්න වෙච්ච වැඩේ. මේ Android මේ 5.1 එකට ලොග් වුණාම වෙච්ච වැඩේ තමයි මේ. ඉතින් මේකේ මම මට ඔයාලට කියන්න තියෙන්නේ මේක ලැග් වුණාට කරන්න දෙයක් නැහැ. හරිද? මේ Android 7.1 වලට වඩා අඩු කිසිම එමුලේටර් එකකින් ඔයාලා සෙල්ලම් කරන්න යන්න එපා. ඉතින් මේකේ මේ account එක හැදුවත් හරි මේ බෑන් වුණාමයි. ඉතින් ඒ නිසා වෙන්නේ දවස් 6කට බෑන් කරන්න ඇත්තේ. ඉතින් අරක තමයි උනේ 7.1 වලට වඩා අඩු කිසිම එමුලේටර් එකකින් සෙල්ලම් කරන්න යන්න එපා. ගේම් එක දාලාවත් බලන්න යන්න එපා ඔරිජිනල් account එකට. ඉතින් මේක බය වෙන්න එපා. ඉතින් ඒක දවස් 6ක් 7ක් යනවා. ඉතින් මේ ඒක මට account එක ආයෙන්න අවුලක් නැහැ. ඒක ගරින තියන් හිටපුදී. දවස් 7ක්. දැන් මේක අවුලක් නැහැ. මේක කිසිම අවුලක් නැහැ. අපේ new play version 1 එකේ. ඉතින් මම දැනට මේ ඔයාලට key mapping ටික වැඩේ පෙන්නන්න ඕන හන්ද වෙන account එකකට log වෙන්න. ඉතින් මට උනේ අරක තමයි වැඩේ මේ අවුල කියන්නේ ඒකයි. ඒත් අවුලක් නැහැ. මේ මොකද channel එක 1k ගහලා එකක් ඇද්ද එකක් කෙනා වගේ සීන් එකක් තියෙන්නේ. ඒක ඇත්තට ලොකු අවුලක් නෙමෙයි. ඉතින් මම මේ account එක log වුණා. ඒක North America account එක. මේ සිංගප්පූර් එකක් නෙමෙයි.
අවුලක් නැහැ. අපි යම් මේ මුලින්ම පෙන්නන කස්ටම් මාඩ් එක. මේ මෙන්න මේ විදිහට ඔයාලා හදා ගන්න ඕන. හරිද? මෙන්න මේ ජොයිස්ටික් එක තියෙනවනේ. ජොයිස්ටික් එක අඩුම කරා. සයිස් අඩුම කරා. මෙන්න මේ පැත්තෙන් තියාගත්තා. හරිද? ඉතින් මෙන්න මේ බටන් ටික මේ තියෙන විදිහටම ඔයාලා තියාගන්න. හරිද? මෙන්න මේ විදිහට. මෙතන මේ දෙකක් තියෙන්නේ අර එනිමි මේ අපේ ෆ්‍රෙන්ඩ්ලව හීල් කරන එකයි. මෙතන ෂොප් එකෙන් අයිටම් ගන්න බටන් එක මම දෙකම එකට දාලා තියෙන්නේ. හරිද? ඒ වගේ තමයි මේකත් මේ ෆයර් බටන් එකත් අඩුම කරලා මෙන්න මේ හරියකින් තියාගන්න. හරිද? ඊට පස්සේ අපි යමු මේ අනිත් සෙටින්ස් ටික නම් සෙටින්ස් කියන්නේ සෙටින්ස් හදන්න දෙයක් නැහැ. මම ගේම් එකේ සෙටින් පෙන්නුවේ නෑනේ. සේව් දීලා මේ ඉතින් මෙන්න බලා ගන්න KML සෙටින්ස් ටික. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. මේක නම් ඩිෆෝල්ට් තියෙන්නේ. වෙන වැඩක් නැහැ නේ. මේ වැඩක් නැහැ. ඩිස්ප්ලේ සෙටින්ස් ගියොත් ඔක්කොම අල්ට්‍රා දාලා තියෙන. ඉතින් මේකේ මේ FPS 60යි තමයි යන්නේ කොල්ලනේ. මේ අර තමයි කේස් එක. බලමු අපි BlueStar 5 එකෙන් ගේමක් ගන්න. BlueStar 5 එකේ වැඩේ කියන්නේ මේ මෙතඩ් එක වෙනස්. මොඩිෆයි කරන්න ටිකක් මේක හොයාගන්න අමාරුයි. රියන ගේමක් දීලා මේකෙත් හොයාගත්තේ. දැන් මේක දැන් මේ වහනට මම දැන් ට්‍රේල් එක උදේ දාලා කමින් සූන් කියලා හවසගේ මේ එමිලියේටර් දුන්නට මේක මම දැන් මේ හෙන කල්ලි ඉඳන් තමයි මේ වැඩේ කරන්නේ. කරලා සෙට් වුණා හන්දා තමයි දුන්නේ. ප්ලේ කර බැලුවා මේ නැත්තම් බෑනේ account බෑන් වෙන සීන් යනම් මනම් ඒ මොකුත් නැති නිසා මේ ප්ලේ කරලා මගේ ඔරිජිනල් account එකෙන් මම ප්ලේ කර බැලුවා. දුන්නා. ඉතින් අරක ගියා. Android නොවලා 7.1 වලට වඩා අඩු කිසිම වර්ෂන් එකකින් ප්ලේ කරන්න එපා. ඉතින් ගරේ නැත් එන මේ ගොන් සීන් එකේ ඉන්නේ මේ ගේම් එක දීලා තියෙන්නේ මේ Android KitKat වලට. ඒ කියන්නේ 4.1 ද 4.2 ද මන්දා. ඉතින් 5.1 වලින් ප්ලේ කරපුවාම මේ බෑන් කරනවා දැන්. ඉතින් ගරේ නැත් ඉතින් වැරදි කියන්නත් බෑ. මේ දැන් Android බර ගානක් තියෙනවනේ. උම්මර ඉතින් ඉතර ගානක් තියෙද්දි ඉතර සුපිරියට Android version තියෙද්දි අපි තාම මේ 5.1 4.2 වලින් සෙල්ලම් කරද්දි බෑනේ. ඒ නිසා බෑන් කරලා දාන්න ඉතින්. ඉතින් අවුලක් නැහැ. මේ දවස් 6 කන්නේ බෑන්නේ. ඉතින් කොල්ලනේ මේ තාම Android 7.1 වලට බෑන් වෙන්නේ නැහැ. හරිද? ඉතින් මම ඒකත් කියන්නම්. හරිද? දැන් මේකේ තාම ඔයාලට මේ BlueStack එකකින් official 7.1 එක දෙනවනේ. ඒ කියන්නේ තාම මේකට බෑන් වෙන්නේ නැහැ. හරිද? තාම බෑන් වෙන්නේ නැහැ 7.1 වලට. 7.1 තව එන කාලයක් යනකම් තියෙයි. මේ ඒ නිසා අවුලක් නැහැ. ඉතින් ඔයාලා බලා ගන්න ඇති මේ ගේම් එකේ settings ටික. ඉතින් අපි දැන් ආයෙ යමු මේ custom mode එකට ගිහිල්ලා මම මෙතනින් අපේ key mapping එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි key mapping ටික හදාගෙන තියෙන්නේ. මෙතන අර මේකට මම enter දීලා තියෙනවා. එතකොට ඒක දෙකටම වැඩ කරනවා. එතකොට ෆයර් බටන් එක අරන් මෙන්න මෙතනින් තියාගන්න. හරිද? ෆයර් බටන් එක ගන්න විදිහ ඔයාලා දන්නවද? ෆයර් බටන් එක ගන්නේ දැන් මෙන්න මේක ගන්නවනේ. අරගෙන මේක right click ඒක උඩ right click කරපුවාම මෙන්න මෙතනින් තියෙනවා මේ ෆයර් බටන් එක. ඊට පස්සේ ඒකට මෙන්න මෙතන ටික් එක දාලා මේක ඇදගෙන ආපුවාම මේ ෆයර් බටන් එක එනවා. හරිද? දැන් අපි මේක අරගෙනනේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒක තමයි. ඒක උඩ right click කරා මෙන්න මෙතන enable කරා මේක උඩ click එකක් දාපුවාම ෆයර් බටන් එක එනවා. ඊට පස්සේ ඒක අරන් මෙන්න මෙතනින් තියන්න. ඊට පස්සේ අපි බලමු XY. මෙන්න තියෙන XY 1.05යි x y 1.7යි. හරිද? tweaks එක දාලා තියෙන්නේ 16450. 16450 තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ ලොකු අර xy එක දාගන්න 77.65ට මම x එක දාලා තියෙන්නේ. y එක 50යි. හරිද? y එක 50. ඉතින් ඒකින් වෙන්නේ මෙන්න මේක මේ එහාට මෙහෙට යන එක තමයි වෙන්නේ. ඉතින් ඒක ඒ ළඟකින් දාලා තියාගන්න. ඔය දැන් වෙනස් වුණා. ඒක ලොකු අවුලක් නැහැ. මේ ඒක මේ හරියකින් දාලා තියාගන්න. එතකොට මේ එක එන්නේ නැහැ. අර
මවුස් බග් ගනම් මනන් එන්නේ නැහැ. ඊට පස්සේ ඒක සේව් කරන්න. එක සේව් කරා. හරි ඉතින් ඔච්චරයි ගේම් සෙටින්ග්ස් ටික තියෙන්නේ මේ ට්‍රේනින් පාරක්වත් යන්න. හරි ගොල්ලනේ ට්‍රේනින් පාරක් ආවා. ඔයාලට පේනවාද FPS 60ම තමයි තියෙන්නේ. මේක හැබැයි ස්ටේබල් තියෙනවා ඒ හන්දා මේ අවුලන්නේ. පිස්ටල් අපේ ජාත්‍යන්තර ගන්න එක. අපි මේ ටික අඩු කරගමු. වැඩක් නැහැ. ඔයාලට පේන්නේ නැති කොහොමද තත්ත්වය කියලා. කොහොමද තත්ත්වය කියලා ඔයාලට පේනවා සුපිරියට වදින එක නෑ. ඒවදින් පියන් ට්‍රේනින් කරා. අපෝ පින්න එක නෑ. ඊට පොඩ්ඩක් මේ වැස්ස වෙහිබර කාලගුණයක් තියෙනවා. Kill. හරි ඉතින් ගොල්ලනේ ඔන්නම තමයි ඉතින් අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් තවත් මේක සුපිරිම වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් දැන් අපි 1K ගෑවා. ඔයාලට ආයෙත් කියනවා thank you බොහොම ස්තුතියි. ඉතින් සෙට් එක පරිස්සමට ඉන්න. අදට මං ගිහින් එන්නම්. ජය වේවා. තව දෙයක් අපි මේ එමිරේට් එකේ තව ඉස්සරහට බලමු මොකද කරන්න කියලා. ඉස්සරහට අප්ඩේට්ස් එක හම්බෙමු. ඔයාලට තව මොනවද ඕන වීඩියෝස් කියලා මට පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මං ගිහින් එන්න. කට්ටියම පරිස්සමෙන් ඉන්න. කට්ටියටම ජය වේවා.